මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට දැනගන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 30 වෙනිදා වෙනකන් මගේ ටෙක් බයි සඳුරු TikTok ප්‍රොෆයිල් එකට මම එක දිගට වීඩියෝ දාලා මොන වගේ රිසල්ට් එකක් මට ගන්න පුළුවන් වුණාද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට දැනගන්න පුළුවන් TikTok එකේ views ගන්න මම පාවිච්චි කරපු tricks මොනවද? ඒ වගේම මේ TikTok period එක ඇතුළත මම ඉගෙන ගත්ත දේවල් මොනවද? ඔයගේ ඔක්කොම දේවල් ගැන මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම channel එක subscribe කරලා set වෙන්න. Welcome to Tech by Sandhu. ඉතින් මම 2016 ඉඳන්ම YouTube වලට විතරයි content හදලා තිබ්බේ. ඉතින් TikTok ගැන ගොඩක් අය කතා කරන හින්දා මට ආසාවක් ආවා කොහොමද TikTok එකේ මොන වගේද TikTok එකට content දැම්මම මොන වගේ result එකක් එයිද? ඔය වගේ දේවල් ගැන මට පොඩ්ඩක් නිකන් ඔළුවට ගහලා තිබ්බා. ඉතින් ඒත් එක්ක මම හොයන්න ගත්තා මේ TikTok එකේ කොහොමද වීඩියෝ අප්ලෝඩ් කරන්නේ, views ගන්න පුළුවන් ක්‍රම මොනවද? ඔය වගේ දේවල් ගැන ලොකු රිසර්ච් එකක් කරා YouTube එකේ. ඉතින් ඒත් එක්ක මම ඒගාවම පටන් ගත්තා මගේ TikTok ප්‍රොෆයිල් එක. මේ තියෙන මගේ TikTok account එක. ඉතින් මේක මම හරියටම පටන් ගත්තේ මේ අවුරුද්දේ මුල කියන්නේ ජනවාරි 1 වෙනිදා. ඉතින් මම ජනවාරි 1 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් එක දිගට වීඩියෝ අප්ලෝඩ් කරගෙන ගියා මේ TikTok ප්‍රොෆයිල් එකට. ඉතින් මට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මම රිසල්ට් එක ඉස්සරහදී පෙන්නනවා මොන වගේ රිසල්ට් එකක් මට ගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් මම හරියටම වීඩියෝ අප්ලෝඩ් කරේ මාසේ ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් ඒ පීරියඩ් එක ඇතුළත වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරා. ඊට පස්සේ මම මේ වීඩියෝ එක කරන්න ඕන හින්දාම TikTok එකට ආයේ වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් මේ වීඩියෝෙන් පස්සේ ආයේ මම වීඩියෝ දාන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපි බලමු මේ පීරියඩ් එක ඇතුළත මට මොන වගේ රිසල්ට් එකක් මේ TikTok එකේ එක දිගට වීඩියෝ අප්ලෝඩ් කරලා හොයා ගන්න පුළුවන් වුණාද කියලා. මේ තියෙන මගේ TikTok account එක. ඉතින් ඔයාලට දැන්ට බලා ගන්න පුළුවන් මේ Tech by Sandhu කියලා තියෙන. ඉතින් මෙතන followers ලා 25700ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම likes තියෙනවා 222000ක්. ඉතින් වීඩියෝ පැත්තට ගියොත් එහම ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝට 2.4 මිලියන් ඇවිල්ලා තිනවා. ඒ වගේම මේ අනිත් වීඩියෝ ටික බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් ගොඩක් වීඩියෝ වලට 50000න් එහා views ගිහිලා තියෙනවා. ඉතින් මේ ටික කාලෙදි මම හරියටම හොයාගත්තා අපේ TikTok audience එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් හොඳම වෙලාව මොකද්ද? ඒ වගේම පොඩි tricks ටිකුත් මම catch කරගත්තා. ඒ ටිකත් මම මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි detailed report එකකට ගිහිල්ලා බලමු. දැන් මම යනවා TikTok studio එකට. TikTok studio එකට ගිහිල්ලා දැන් මම මේ විදිහට මෙතනින් 365 days මේකට දාගන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ TikTok account එකේ දැනට 4.6 මිලියන් වීඩියෝස් views මට gain කරගන්න පුළුවන් වෙලා තිනවා. ඒ වගේම like 232000ක් ඇවිල්ලා තිනවා. comment 4305ක් මේ විදිහේ අරන් ඇවිල්ලා තිනවා. ඉතින් දැන් අපි කතා කරමු TikTok එකේ views ගන්න පාවිච්චි කරන්න පුළුවන් tricks මොනවද? TikTok එකට වීඩියෝ එකක් හදන්න ඕනේ කොහොමද? TikTok එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න හොඳම වෙලාව මොකද්ද? ඕ වගේ දේවල් ගැනත් අපි කතා කරමු. ඒ වගේම අපේ TikTok එකට આવොත් එමු ඔයාට මේ වගේ TikTok tips ගැන, ඒ වගේම tech tips ගැන, ඔයගේ ගොඩක් දේවල් ගැන ඔයාට දැනගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු TikTok එකේ views ගන්න පුළුවන්, followers ගන්න පුළුවන්, ඒ වගේම TikTok viral කරන tips and tricks ගැන දැන් අපි කතා කරමු. දැන් මම එළියට දාන්න යන්නේ TikTok එකේ මම කියලා දෙන්න යන ලොකුම සීක්‍රට් එකක්. හරිද? ඉතින් මේ ටික ඉගෙන ගන්න මට ගොඩක් කල් ගියා. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් ඒ ඔක්කොම දේවල් ගැන සම්පූර්ණ ෆ්‍රී කියලා දෙනවා. ඉතින් දැන් ඉස්සලා මම කතා කරන්න යන්නේ TikTok එකේ Creator Search Insight program එක ගැන. ඉතින් ඔයාලා දකින්න ඇති මගේ වීඩියෝ එකක් තිබ්බා 2.4 මිලියන් views කියපු. ඉතින් මේ TikTok Creator Search Insight tool එක පාවිච්චි කරලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් ඒ හින්දා මට පුළුවන් වුණා 2.4 මිලියන් views gain කරගන්න මේ tool එක පාවිච්චි කළා. දැන් අපි බලමු කොහොමද මේ TikTok Creator Search Insight එකත් එක්ක ලේසියෙන්ම වගේ වීඩියෝ එකක් හදලා ලේසියෙන්ම views gain කරගන්නේ කොහොමද කියලා. දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම යන්න ඕනේ TikTok එකට. TikTok එකට ගිහිල්ලා home tab එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන search bar එක තියෙනවා. මේකට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ Creator Search Insight කියලා මුලින්ම search කරගන්න එක. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට TikTok Creator Search Insight කියලා මේ විදිහට feature එකක් පෙන්නනවා. ඉතින් විශේෂයෙන් මේ තමයි මේක ලංකාවට මේ ළඟදී රිලීස් කරේ. ඉතින් ඒ හින්දා තාම කම්පිටිෂන් එක ගොඩක් අඩුයි. ඉතින් ඔයා පුළුවන් තරම් මේක ඉක්මනින් try කරොත් එහෙම ඔයාලට පුළුවන් හොඳ views ගන්න. හොඳට වීඩියෝ එක viral කරගෙන හොඳ views ගන්න, like ගන්න, followers ලා ඔයගේ ගොඩක් දේවල් මේකෙන් gain කරගන්න. මේ විදිහට Creator Search Insight කියලා search කරලා ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන view කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් TikTok එකේ ගොඩක්ම මිනිස්සු බලන්න කැමති contents මොනවද? ඒ වගේම අපිට මොනවද වීඩියෝ හදන්න හොඳ ideas මොනවද? ඔයගේ දේවල් ගැන මෙතනින් ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයාගේ කැටගරියෙන් කැටගරියට මේ content type එක වෙනස් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් බලලා ඔයාලට කැමති content එකකට ඔයාගේ වීඩියෝ එක හදන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට ඔයා කැමති content එකක් මෙතනින් select කරාට පස්සේ මේ ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහින් camera icon එකක් තියෙනවා. ඉතින් දැන් මම make me viral TikTok කියන මෙන්න මේ content topic එක යටතේ වීඩියෝ එකක් හදන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඒ content එක ඉස්සරහින් තියෙන මෙන්න මේ camera icon එක click කරගන්න. click කරාට පස්සේ කෙලින්ම open වෙනවා TikTok එකේ video creation tab එක. ඉතින් මෙතනින් ඔයාලට තියෙන්නේ කෙලින්ම සාමාන්‍ය විදිහට වීඩියෝ එක create කරලා ලේසියෙන්ම TikTok එකට post කරන එක විතරයි.
ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් වීඩියෝ එකක් ක්‍රියේට් කරගෙන ලේසියෙන්ම මේ විදිහට ඔයාලට පෝස්ට් කරගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ දානකොට ක්‍රියේටර් සර්ච් ඉන්සයිට් කියලා මේ විදිහට හැෂ්ටැග් එකක් වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන්ම තියන්න. ඉතින් මේක තියලා ඔයාලට පුළුවන් මේකේ මොනවා ගැනද කියවෙන්නේ ඔය වගේ දේවල් ටිකක් මේ විදිහට ටයිප් කරගෙන ලේසියෙන්ම පෝස්ට් කරලා ඔයාගේ වීඩියෝ එක TikTok එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට තමයි TikTok ක්‍රියේටර් සර්ච් ඉන්සයිට් ප්‍රෝග්‍රෑම් එක කරා ලේසියෙන්ම ඔයාගේ වීඩියෝ එකක් දාගෙන වීඩියෝ එකක් වයිරල් කරගන්න පුළුවන් ක්‍රමේ. ඉතින් මේකත් අනිවාර්යෙන් try කරන්න. ඔයාලට TikTok එකේ views ගන්න සුපිරම ෆීචර් එකක් තමයි මේ TikTok එකෙන් දීලා තියෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ TikTok එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හොඳම වෙලාව මොකද්ද කියලා. ඉතින් මම එක ටයිම් වලට මේ පීරියඩ් එක ඇතුළත TikTok වීඩියෝ අප්ලෝඩ් කරා. ඉතින් මම ටයිම් දෙකක් හොයාගත්තා. මේ ටයිම් දෙකට වීඩියෝ අප්ලෝඩ් කරාම මට වෙනද ටයිම් වලට වැඩිය හොඳ එන්ගේජ්මන්ට් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් පළවෙනි ටයිම් එක තමයි හවස 5 කියන්නේ. ඉතින් ඔයා හවස 5ට වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් ලේසියෙන්ම ඔයාලට හොඳ එන්ගේජ්මන්ට් එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. හොඳම එන්ගේජ්මන්ට් එකක් හවස 5ට වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම ඔයාලට ගන්න පුළුවන්. මොකද හවස 5 කියන්නේ ගොඩක් අය වැඩ ඉවර වෙලා බස් එකේ ඉන්න ගමන් එහෙම TikTok බලන ටයිම් එක. ඉතින් මේ ටයිම් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් ලේසියෙන්ම ඔයාලට හොඳ ලයික් ප්‍රමාණයක් ඒ වගේ views ප්‍රමාණයක් ඔයාගේ වීඩියෝ එකට අනිවාර්යෙන් ගන්න පුළුවන්. දෙවෙනි ටයිම් එක තමයි රෑ 10 කියන්නේ. ඉතින් රෑ 10 කියන්නේ ගොඩක් අය රෙස්ට් කරලා නිදා ගන්න යන ටයිම් එක. ඉතින් ලංකාවේ ගොඩක් කරන්නේ TikTok බලනවා නිදා ගන්න යන කලින් ඇඳේ ඉඳන්. ඉතින් මේ ටයිම් එකකට ඔයාලට වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් හොඳ එන්ගේජ්මන්ට් එකක් ඔයාගේ වීඩියෝ වලට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ ටයිම් දෙක try කරලා බලන්න. ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් මේ ටයිම් දෙක තමයි හොඳම වෙලාව ඔයාගේ TikTok වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් හිතන්නකෝ USA වගේ පිටරට ඔඩියන්ස් එක ටාගට් කරලා කන්ටෙන්ට් කරනවා නම් ඔයාලට පුළුවන් Gemini ChatGPT වගේ එකට ගිහිල්ලා ගහලා බලන්න. ඉතින් ඒකෙදි ටයිප් කරන්න පුළුවන් ඔයාලට මම මෙහෙම United States ටාගට් කරලා TikTok එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා. මට හොඳම ටයිම් එක මොකද්ද වීඩියෝ අප්ලෝඩ් කරන්න කියලා ඔයාලට පුළුවන් සිම්පල් සර්ච් එකක් දාන්න. එතකොට එයා කියයි පිටරට ඔඩියන්ස් එක ටාගට් කරනවා නම් එයාලගේ රටින් හොඳම වෙලාව මොකද්ද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ලංකාවේ ඔඩියන්ස් එක ටාගට් කරනවා හවස 5 රෑ 10 තමයි හොඳම ටයිම් එක ඔයාගේ TikTok වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න. තුන්වෙනියට අපි කතා කරන්න යන්නේ කොහොමද හරියටම TikTok එකට hashtag use කරන්න කියලා. ඉතින් ඔයාලා දැකලා ඇති TikTok වීඩියෝ ගොඩකම hashtags දාලා තිනවා. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ හරියටම TikTok එකට කොහොමද TikTok වීඩියෝ එකකට hashtags දාන්න කියලා. ඒ කියන්නේ views ගන්න පුළුවන් හොඳම hashtag ටිකක් TikTok එකට දාන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය කරන වැරද්දක් තමයි ඔයාලා දැකලා ඇති FYP TikTok viral trending ඔයාගේ content එකට දාලා නැති හැම hashtag ගෑම මේක ඇතුළේ ඔබනවා. ඉතින් මේකෙන් එන්නේ ඔයාගේ TikTok වීඩියෝ එක ගොඩක්ම algorithm එකෙන් යටට දාන එක. එතකොට වෙන්නේ views 100න් 200න් ඔයාගේ වීඩියෝ එක post වෙලා යන එක. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ content එක අඳුරගන්න. හිතන්නකෝ iPhone එකේ එළවලු තලා ගන්න කොහොමද කියලා ඔයා වීඩියෝ එකක් හදනවා කියලා. එතකොට ඒක තමයි ඔයාගේ content එක. ඉතින් ඔයා කරන්න ඕනේ මුලින්ම ඔයාගේ මාතෘකාවට අදාළ. ඒ කියන්නේ ඔයා වීඩියෝ කතා කරන දේට අදාලා හැෂ්ටැග් ටික මුලින්ම දාගන්න හැෂ්ටැග් 5ක් වගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් FYP trending TikTok viral ඔයගේ හැෂ්ටැග් ටිකුත් ඇඩ් කරගන්න. ඒ වගේම ඔයා හැෂ්ටැග් දානකොට උඩරිම හැෂ්ටැග් 8කට සීමා කරන්න. ඉතින් 8ට වැඩිය දාන්න යන්න එපා. ගොඩක් දාපුවම TikTok එකට අඳුර ගන්න බැරි වෙනවා. ඔයාගේ content එක මොන වගේ දෙයක්ද තියෙන්නේ කියලා. ඉතින් TikTok එකට වීඩියෝ දානකොට අනිවාර්යෙන් හැෂ්ටැග් 8කට සීමා කරන්න. මුලින්ම ඔයා දාන්න ඕනේ ඔයාගේ TikTok වීඩියෝ එකට අදාළ හැෂ්ටැග් ටික මුලින්ම. ඊට පස්සේ ඔයාලට පුළුවන් FYP trending TikTok viral ඔයාගේ හැෂ්ටැග් ටිකුත් use කරන්න. ඉතින් මේ විදිහට තමයි TikTok එකට හරියටම hashtag දාන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මට ගොඩ කාලයක් ගියපු මේක මාර try එකක් දුන්නා මම මේ trick එක හොයාගන්න. ඉතින් ඔයාලට මම ෆ්‍රීම මේ වීඩියෝ එක කියලා දෙනවා. ඉතින් TikTok වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ගොඩක් අය කරන්නේ TikTok වීඩියෝ දාපු ගමන් TikTok app එක close කරලා phone එක off කරලා පැත්තකින් තියනවා. ඉතින් එහෙම ආයෙ කරන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ TikTok වීඩියෝ එක අප්ලෝඩ් කරලා විනාඩි 20ක් විතර TikTok එකේ වීඩියෝ බල හොමම වීඩියෝ එකත් එක්ක alert එකකින් ඉන්නේ. ඉතින් මේක ඇත්තටම උදේ සමහරක් වෙලාවට TikTok වීඩියෝ එක දාපු ගමන් background music එක mute වෙලා යනවා. ඔයගේ දේවල් ගොඩක් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා TikTok වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා විනාඩි 20ක් විතර ඉන්න TikTok එක ඇතුලේ වීඩියෝ බල like කර කමෙන්ට් වල reply කර ඉන්න. එතකොට TikTok එකෙන් කරන්න ඔයාගේ අර වීඩියෝ එක පොඩ්ඩක් push කරනවා algorithm එකෙන් views යන්න වැඩි පැත්තට. ඉතින් මේ දේවල් තමයි මම views ගන්න පාවිච්චි කරේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇති මම TikTok එකේ ජනවාරි 1 වෙනිදා ඉඳන් 30 වෙනිදා එක දිගට වීඩියෝ අප්ලෝඩ් කරාට පස්සේ මට මොන වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන්ද? ඒ වගේම ඔයාලා දැන් දැනගන්න ඇති මම කොහොමද වීඩියෝ අප්ලෝඩ් කරේ, මම views ගන්න පාවිච්චි කරපු tricks මොනවද? ඔයගේ දේවල් ගැන මම ඔක්කොම ඔයාලට in detail මේ අකුරන් නෑර ඔක්කොම කියලා දීලා දැන් තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් TikTok කරන්න පටන් ගන්න. ඉතින් TikTok වලට ගොඩක් අය බැන්නා. TikTok කියන්නේ සුපිරිම platform එකක්. ඉතින් මිනිස්සුත් එක්ක ලේසියෙන් engage වෙන්න සුපිරිම platform එකක් තමයි TikTok කියන්නේ. ඉතින් ඔයා එක දිගට consistency වීඩියෝ අප්ලෝඩ් කරොත් එම ඔයාලට ඕනෙම platform එක success වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් try කරලා බලන්න මේ TikTok එකත්. ඉතින් මේ මම අද කියලා දුන්න දේවලුත් පාවිච්චි කරන්න. ඔයාලට අනිවාර්යෙන් හොඳ result එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අනිවාර්යෙන්. මොකද ඔයාගේ subscribe එකත් එක්ක මට මේ channel එක ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like comment එකක් දාන්න යන්න.
එනම් අපි තවත් ටෙක් වීඩියෝ එකින් අයිසට මේ ටෙක් බයි සඳරු